මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මහතුනේ රැගෙන යන්න පින්බිලක් රැගෙන යන්න පින්බිලක් මොකද අරවන්නේ? පුරවන්නේ කැමරාවල් වලින්. පාඩු වෙන දෙන්න හොඳේ. මම ඕනි කිසිම දෙයක් කරේ නෑනේ. මමගේ පාඩුවේ බත් ගන්නවා ඔයා මට පාඩු වෙන්න දෙන්න. අයියානේ මොකද වෙලා තියෙන්නේ? මේ මොන විසකමක්ද මේ? ඊට වඩා හොරතල් ගතියක් තියෙනවා. ලු රීසිකි. ලු වන්නේ මේ කියන්නේ. දන්නේ. තමන්ගේ අතට ඩොලර් එකක් හම්බෙන හැම වෙලේම ඒක දිහා කින්දියට බලලා බාල්දු හිනාවක් දාලා ඩොලරය බාල්දු කරමුද? බිග් බ්‍රේන්. රුපියල හිල් කර වොෂර් එකක් කිරීමෙන් රුපියලේ අගය රුපියල් 19කින් ඉහළ දැමිය හැක. What an idea. Why didn't anyone think of this? Big brain. බෝට්ටුවෙන් ලංකාවට පැමිණීමෙන් වළකින්න කියලා ජාත්‍යන්තරය වශයෙන් ඇඩ් දැමීමෙන් ලංකාව දියුණු රටක් බව ලෝකයට අගවන්න පුළුවන් නේද? මේක ඇත්තටම හොඳ අයිඩියා එකක්. ඇයි මේ ගැන ඊට කලින් කවුරුත් හිතුවේ නැත්තේ? අපි ඇඩ් එකක් දැම්ම නම් අපේ රටට එන්න එපා කියලා. කොච්චර මිනිස්සු අපි උඩ තැනක තියලා හිතනවාද? දැන් අපි ඕස්ට්‍රේලියාවට එන්න එපා කිව්වම අපි හිතන්නේ ඕස්ට්‍රේලියා මේ වගේ රටක් නේද? කොච්චර හොඳයිද? අපිත් දැම්ම නම් ලංකාවට එන්න එපා කියලා ආයිකෙට්ට සෙකන්ඩ් වෙන්න ඕනේ නැහැ නේද? උදැල්ලෙන් වෙරළවල් කපලා ලංකාවේ හැඩේ වෙනස් කරලා අපි ලංකාව නෙමෙයි කියලා ණය නොගෙවා ඉන්න බැරිද? බිග් චීන ඔක්කොම එක වගේ නිසා ණය දුන්නේ කාව මතක නැහැ කියමු. බිග් බෑන් දෙවෙනිනම වැනි විශිෂ්ට ගණයේ ටෙලිනාට්‍ය විදේශ බසින් හඩකවා පිට රටවල් වලට විකිණීමෙන් විශාල ආදායමක් ඉපයීමට හැකි නේද? අඩෝ Big no. මම කියන්නේ කවන්නේ. සමාජයෙන් තැම්බේ කැලණි ගංගෙන් පීනලා මෙතනට අමාරු වෙයි තනකට දුරු පාරේ අපිව දාලා ඔයා යන්නේ රෑ ගේමද සාල්ලේ යාළුවෝ අස්ස වෙලා බලපං රාලේ උඹ යන්න ලෝකෙට පරිස්සමෙන් ඉඳ පාරේ මම කිව්වේ බලන්නේ කොහොමද උඹල මේ රැපා යන්න කියලා උඹට ඉක්කින් ලස්සුව පත්තා ලොගොඩක් උඹ දෙසම බලා කඳුළු වැටෙන බා ඉක්කින් දැසක් වගේ බලා මුළු පවුලම කැළඹිලා උඹේ මරණේ ගමම හොල්ලන්න දුන්නේ උඹේ මරණේ හැපුණ එකාට කෙල්ල වෙන්න ඕනේ හැපුණ එකාට කෙල්ල වෙන්න ඕනේ යකෝ මැරිච්ච උන්ට ඩිස් ගන්නත් දැන් බලන්න තැනකට සසරින් ඵලයන් මගේ මැනිකේ පරිස්සමට ඵලයන් ඇක්චුවලි එතන hina යන පාට් එකක් තියෙනවා. අනිත් යවුලන්නේ. හරි මගේ වත්ත තින්නේ මේකට හැපැත්තේ. මේ මේකට හැපැත්තේ තමයි මේ බලන්න. what sexy අර කොඩි දාලා තියන්නේ. ඒකට හැපැත්තේ දිග පොල්ලවත් තමයි. ඒකට පල්ලෑවක් තමයි මගේ. දු සිරාට තාමරනවා වගේ නිකන්. හා පොතු හැඩ පාන අස්සදන වෙලා මාදුවේ ගං යුර ඇයි පොර වෙලා නොඹේ පය නැතුව හැඩ පාන දුක් බර වෙලා ගඟ අයිනේ අපි දෙන්නා කරමින් කතා
එළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැඳ ආලේ එළු ගෙඩි බැහෙන කාලේ කියද්දි මූමන්ට් එක අන්එක්ස්පෙක්ටඩ්. ඒක මම හිතන්නේ කල්චරල් මොකක් හරි සීන් එකක් මේ. අලේලික පරයන්නේ යන්න. ඒකවත් බුසා කොයිද ගිහලා. පුළුවන් නම් අපි මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපිත් පලි ගන්නවා. හරිද? මැරුවත් පස්සෙන් ඉන්නවා. හයක හිතේ තියාගන්න. කවදාවත් නෑ. ඔබතුමා හොල්මනක් වෙලා නම් එන්න එපා. සැබෑ ජීවිතේ දැක්කවත් බය හිතන මූණක් තියෙන්නේ. හොල්මනක් නම් වෙන්න එපා. උන්ට hina වෙලා වැඩක් නෑ. උන්ට උන් ගැන කතා කරලා hina වෙන කාලෙත් අපරාධයි. පටිසංකාමී පින්න පාතං හරි තේරෙනවා යන්. හුලම් ගමනා හැම යාමේ වත්තේ හුණු ගාගෙන එන්නම්. නැකත් පතේ අකුරින් ලියු නැකත අයියගේ පස්සෙන් මම එන්නම්. වතේ ඇල්ලෙන් හැරිලා උඹ දකුණට අඹ කිස්ස දේවාලෙත් නැඳගෙන නොකල හුණා ඉන්නවන නැද මම හිතගෙන දෙක පුන්නම්. කුරි කැත්තෙන් මම දර කපනා කළ වකපුට හන්දිය කැස්සින් මුරියෝ. වක්ත හුටේ හැමනියම් කාලෙදිම වකන හුලම්බ නැකත් පතේ. නැක පතේ අම්බට කිනිනාරිට අකෙපුරින් නම්බෙරි කැසෝ. අල්ලෙන් හැරිලා උඹ දකුණට අඹ කිස්ස දේවාලෙත් නැඳගෙන නොකන හුණා ඉන්නවන මැද මම හිතගෙන දෙක පුන්නම්. පුරි කැත්තෙන් මම දර කපනා කළ වකපුට හන්දිය කැස්සින් මුරියෝ. වත්ත හුටේ හැමලිය කාලෙදිම වකන හුලං වෙනකත් පතේ. නැක පකතේ අම්බට කිනිනාරිට අකේ පුරින් නම්බෙරි කැසෝ. වත්තේ හුලං ගාගෙන එන්නම්. නැකත් පතේ අකුරින් ලියු නැකතට අයියගේ පස්සෙන් මම එන්නම්. බතෙල්ලෙන් හැරිලා උඹ දකුණට අඹ පිස දේවාලෙත් නැඳගෙන නොකන හුණා ඉන්නවන නැද මම හිතගෙන දෙක පුන්නම්. පුරි කැත්තෙන් මම දර කපනා වකපුට හන්දිය කස්සින් මුරියෝ. මූ තනි කර ගන්නේ ආත්‍රාන්න ගන්නේ. අන්තිමට අර මොකද ඒක බට හැරුනේ ඔබ තනිකර ෆ්ලිප් කරලා දින්න මචං මචං උඹලට හරි තේරුම ගන්න ඕන නම් බාස් ඔක්කොම ගාපන් අනිත් පැත්ත. බාසා. මෙහෙට දාපන්. I am the one your son don't need. ගෑනුන්ගෙන් කන්නේ කොමත් කොන්ද පනත් නෑලු අවසාන වශයෙන් කුඩ්ඩක් කුටුවත් පෙරලත් නෑලු මොන කෙටයම් තෙම්මක් මට නම් රියල් වෙන්නේ නෑමු වඩා කුඩ්ඩා ඉපතෙන් දුප්පා දැන් ඉන්නේ වගේ සුද්දා උන් මට කියන්නේ කුඩ්ඩා තවරුද්ද ස්මෝක වෙලා රුද්‍ර පටන් ගත්ත යුද්ධ. ඒක ගැන අදහස් අපි රවුල දිග එයාගින් ගිල්ලාන. පරික්ෂක කාලි සෙල්ලන් නෑ හොඳේ. ඔයාව අපල කයි පිට්.
ලොරිය ස්ටාර්ට් කරගෙන යන්න බැයිද? Wait a minute. Who are you? Alam tara kaifa fara rabbuka bihassaha bil fil. තුස්සපා උඹ ලෙඩෙක් නම් කියන්නේ ඌත් තුස්සනවා. හරිද? ඌ ලෙඩෙක් තමයි. හරිද? ඌ එක්කෙන්ම ලෙඩෙක්. අඩෝ ඒව කියන්න බා මේ මමත් රියැක්ෂන් එකේ අත්උස්සපඹ ලෙඩෙන් නම් කියන්නේ මාත් අත් දෙක ඉස්සම ඒ බොයි තමයි ඇඩ් ගහනවා නේද? දැන් මම කතා කර ඉන්නවා මනමාලයට පඩයක් යන්නේ නවලු. දැන් බැලුවලු එන සභාවනේ දැන් ගෙදර සාලේ මෙහෙම කතා කර ඉන්නවා. කරපු වැඩේ සීට් එකේ ඇරියලු. පලාතම ගඳයිලු. හරිද? මුගේ වාසනාවට මූ ඉන්න පුටු යට ඉන්නවලු ඒ ගෙදර බල්ලා. හරි? අර මනමාලිගේ ගෙදරනේ දැන් ඉන්නේ මූ. බල්ලා ඉන්නවලු. හරිද? මූ මචං මෙහෙම පැඩලා ඉවර වෙලා බල්ලා දිහා බල්ලගේ පිටින් ඇරියලු. ඉතින් අර ඉන්නේ උනුත් ඔක්කොම බල්ලා දිහා ගෙදර දැන් අර මනමාලිගේ තාත්තා බල්ලා දිහා බලනකොලු Tomia පලයන් මූට හෙන්න සැටලු දැන් බල්ලානේ ඕන්දුනේ සීන් එකට ඌට දැන් ඉන්නවලු එන්න පිට එකේ විනාඩි 5 තව එකක් ආවලු දැන් ඉතින් කොහොම බල්ලගේ පිටින් යන්නේ හරියලු මචං ආත විරයි බල්ලා දිහා බැලුවලු තාත්තා කිව්වලු මනමාලිගේ තාත්තා ටොමියා වන් ඔබ අපිට කිව්ව එක පාරක් පලයන් කිව්වලු බල්ලා යන්නෙත් නෑ බල්ලා ඉන්නවලු ආය හරියලු විනාඩි 5කින් විතර මචං කෙලින්ම මොනවද බං කාලේ ඉන්නේ ඉතර පඩින්නේ බැයිලු ඒ පාරණක් සාලේ එක්කෙකුටවත් ඉන්න බෑ මනමාලිගේ තාත්තා නැගිට්ටලු පුටුවෙන් ටොමියා මං උඹට දැන් දෙපාරක් කිව්වා පලයන් ටොමියානේ මේරු යන්නේ තුන්වෙනි පාර මචං ඉතින් හිතාගත්තා හැකිනේ ඒ ගාන්ටම එකක් ඇරියලු මනමාලිගේ තාත්තා නැගිට්ටලු හතරවෙනි පාර ටොමියා පලයන් යකෝ ඕක ඔලුවට රෙයි පන්ච් ලයින් එක තමයි ඒකේ මරු ඈ පන්ච් ලයින් එක තමයි පිරාර මුල කතාව ලස්සන හදාගෙන ඇවිල්ලා ඉවරලා අන්තිමේට ගාලා දානවා hina වෙන්න දිස්සක ඔළුවට රෙයි කියලා අද අපි ඇවිල්ලා තියෙනවා බින්ඩෝගි FC කොස්තා සාන්පට මෙතන හිතලා පතලා ලියන ණයට කලින් කිංග්ස් මේක වචන රහින 2 string grand prix කර කමාන්ඩ් ඇතර ත්‍රාසි බීති කලුර කර අල්ලුවට ගෙන ඉතර උපබ්‍ර කලුවට තර ක්‍රිස්ටික්ස්ලා ඒ චොපින් නෙමෙයි මේවා චොපින් පිස්සුද ඒවා චොපින් නෙමෙයි මේ තියෙන චොපින් මට උළු සීන් එක දින්නවා
සීන් එකේ ඉන්නේ. පිට්. So Ray J went straight to the radio station the very next day. Hey, අඩුව මිස්ටර් යටින් යන මේ මිස්ටර් චං එකේ මේ ට්‍රක් එකේ නේ මිස්ටර් චං එකේ වයලින් පාට් එක යනවා. අර කලින් shopping කරපු සෙට් එකම මේ ෆීචර් කරලා තියෙන්නේ. අර උගේ අතල්ලේ ගන්න හිනා වෙන්න බා. කවුද? කන්නාඩි ආසෙක. හරියට දේව කරලා උත්තව කැන්ඩි ආසෙ. හෙලෝ මේ අහනවක මේ මං කතා කරන්නේ හෙලෝ මේ මොනවද අර පිලා එක්ක මොකද්ද සීන් එක අර පිලාගේ වීඩියෝ එකක් දාලා තින්නේ හෙලෝ මොකද්ද බං පිලාගේ තත්ත්වේ භයානකයි කියලා දාලා තින්නේ ඒ ඩිස් එකක් කිල්ලලා උත් එක්ක ගන්න ඩිස් එකක් කිල්ල නෙවෙයි පිලාට ඩිස් කරලා ඩිස්මිස් වෙන්න වෙන්නේ හොඳේ අඩෝ පිලාට බය නැහැ කියලා කියන්නේ මේ පිලා ඉන්නව මෙතන ඈ දෙකයි නැතත් දෙකයි ඉතින් අඩෝ ෆෝන් එක ආතල් ගන්න නැතුව අඩෝ ඒ උඩට පිලාව ඩිස් කරවෙක් ඇතයි ඈ අනේ ඌ මොන ආල් පාරෙන්ද බං ඌ කිසියක් දුන්නම් මං අනිවාර්යෙන් ඌට ගහනවා දන්නවද සිරාවට වැඩෙක් ඈ අපිත් ඉන්නවා අපි බය වෙන්න එපා අපි ලොවෙත් ඉන්නවා ඈ ගෝන්ටෙත් ඌ ටිප් එකක් දුන්නොත් මං ඌට ලොවෙත් දෙනවා රිටර්න් එකට රිටර්න් එක නැත්නම් ඌ පවුගේ එක තරන්නේ නැහැ උත් එක්ක තත්ත්වේ බයානකයි කොහොම හරි පිලාගෙත් දෙන්න අඩෝ පිල්ටි ඔබගේ තත්ත්වේ භයානකයි කොම්බගේ බල්ටි ඔබ දුවන්න හදන්න එපා මාව දැකලා ඒ මොන මන් තියෙන ඔබගේ කකුල් ඇටේ කුඩු වෙන්න වෙඩි හොඳට මතක තියාගනින් පිල්ටි උඹගේ තත්ත්වේ භයානකයි no caption Wait a minute. Who are you? එන්න කොම්බ උඹ බර දාලා උරාගෙන උහුතු දාලා උඹේ හොම්බ මං කොළඹ කැන්ඩි ළමිසි පුකොනදි ඵලයක් ගෙදර පෙන්නන්න කොළඹට අඹ අදාළ නෑ උත්තෝ ගහලා තින්න 6:41ක් මේ වෙනකොට 6:45යි උපාගේ 2යි පණ උත්තෝ කොටුවට ගන්න පුළුවන් සතපා වගේවත් නෑ වැඩක් නෑ උත්තෝ රටෙත් නෑ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මහරගම වෙලඳ පොලෙත් නෑ උඹට පෙන්නන්න කොළඹ මන්තිරු වරෙන් උඹ මාළු කපන මන්නෙන් ගෙලන්න උත්තෝ චට ගාලා උත්තෝ තීරු මෙන්න උත්තෝ ගනි මාරු කාසිනේ උඹට වැඩි වටර මොරටුකගේ පාසි රැප්පනම් ඉවරයි පුළුවන් නම් ගාපා පේලියක් දෙකක් අම්මට කොඹට කුප්පාරයි කටර පාරයි ගන්නවඩ කුප්පාරක් එක්ක බැරිලා යන්න එතන උඹ සෙත්ත පෝච්චි තාත්තා පුණෙක් උත්තෝ පවර්සෙක් ඊට කලින් සමුද්‍ර කෝච්චි වත්තේ පිපෙනවා කඩුපුල් මල් කෝච්චි මට රැප් කරනකොට 100ක ආශිර්වාද ලැබෙනවා මැරිච්ච ආච්චි මගේ කැල්ල කෝටස් මල්යල දිවිල බෝලේටස් මං ගහපු පැටම බොරුන පෙන්නන්නද මම ස්ටේටස් මං මගේ ඇත්ත කටු නෙමෙයි අංගේ තින යට
මොනද බලන්නේ පකඩඩෝ ගොතයෝ කනටඩෝ ඇඟිලි පහ වදින්නේ උඹ කනටඩෝ ගන්න පිනටඩෝ යයිද වැඩටඩෝ මං සමගලින් දවසට සිජි 50ඩෝ ඒ අහන්න බ්‍රෝ අතපය ගැලවෙන්නේ කොළඹ කල්ලබන්නේ ඒ රාස්සේ රමේ නරබන්නේ ඩිරෙක්ට් ඩිස් කරද්දිත් පොයින්ට්ස් වලට කරන්න නිකන් ඔහේ බෝ මරනවා මරලා වැලි අස්සේ හංගනවා ටිපරයක් උඩින් යවනවා ඒ වගේ කතා තේරුම් ගන්න නැහැ නේ හරි දෙයක් කියන්න නේ එයා වැදගත් දෙයක් ඩිස් කරන්න එතකොට එයා අනිත් එක්කෙනාට පුළුවන් එයා කිව්ව පොයින්ට් අවුට් කරපු කරුණු වලට රිප්ලයි කරන්න ටිපර් එකක් උඩින් යනවා මරු බාරේ භාෂා තඩි බලපන් ටිපර් එකක් යනවා උඩින් මොකෙක් කරේ ගහයෝගත් පිට් අඩෝ ඩිස්ක් එක නම් ඩිස්ක් එක පුට්ටෝ අඩෝ කොරයිට් good job මම මේක ඇහුවේ නෑ තාම බලමු ලබ්න කෑම ඔල් මුද්දා උගේ එක පොඩ්ඩයි කියයි මම බද්දා මුන්දන්න මගෙන බත කන පුරුද්දගේ උන්නතේ හුත්තා කියන මල හත්ති හුත්තයිනේ සැනීගේ බ්‍රත් දෙක මග මල දනි කන් දෙකෙන් පෙරේ මික පැනි මම සැනී මට අනි අනවතෝ මරාගෙන කන දෙනකන් උඹට පතරි යම පත්තම ගඳයි මහින්දට බන්න මට ගොඩ දුකයි now na get on put පත්තම බොකයි ටවුකයි මගේ තලිසන් මේ බොකටයි මංග හුදායි රිදුනද සුද්දා දවස් තුන කිස්සේ දැන්වද සුද්දා සනීගේ තලිසන් මගැල පසුද්දා රන්දි කවුස්ස පස රිදු පසුද්දාම උම්මන්දා කුකටි චොංග පඩන් ඉන්නේ වගේ ඕන්නේ උම්මට කියන්නේ වාක්‍ය අතන මැස්සයි ගෙදර කරන සුද්දා Listen, magalla පුකුඩ්ඩා උඹේ ඔය මුද්ද ඕක අරගෙන ගහගන්නේ පුකේ මිනිස්සු තමයි මව විසි කන උඩින් උස්සා යට දෙක නෑ උන්දන්න කවුද ගත්තා උඹේ කල්ලින් සමරන ඒ මුරට උස්සන්නේ උකාරෙක් නෑ වැඩකේ පදට උස්සන්නේ වේ කන්න තුඹ බොරු කිව්වේ ඔහොමද උඹේ වටේ පොල්ලෝ රන්දෙන්නට ඕකද මොකද තමයි ලොකු පොල්ලා බොන්නම ආස ඒ කොකා කෝලා උඹ ඔය බැලි කියන එක මගේ ගෑන්ලි දැල්ලි බබා මම දැන් ඉන්නේ සීන් එකේ අපි කොල්ලෝ ගාන හිරුන් සල්ලි අපි නම් නෑ එකට රකි ඉපුරු ඒ කැරි පුරුදු උඹේ මං කඩක පොඩ කරගෙන දෙන්නේ දැනගනි උඹ ගහතයි හැබැයි කොපි වගේ සුතුලුන් පොදු සුපිරි සැපේ පොර කුකුලු අඩෝ ජුලියස් උගේ හොඳම ක්‍රියේෂන් එක මම හිතන්නේ ඈ It was perfect. Perfect. Everything. මම පුක්මන්තා good job මම දැක්කම මම ෂෙයා කරා දැන් තමයි හරියට ඇහුවේ ජයවා නරියා උඹට ස්තුතියි ගයි පිට් ගයා එහෙනම් ආදරේ හොත්තා අපි යන්නද Tawa